මතකද බලන්න මෙයා? ඔව් මේ ඉන්නේ මිස්ටර් ප්‍රභාකරන්. හැබැයි මගේ භාෂාවෙන් නෙමෙයි සමහරක්ගේ භාෂාවෙන්. මට නම් මූව පේන්නේ දෙපා සතෙක් වගේ. අමුමමු තිරිසනෙක්. අපි ඔය සතාව පොඩ්ඩකට පැත්තකින් තියමුකෝ. අද මැයි 18 2009 මැයි 18ට පස්සේ අවුරුදු 30ක් තිස්සේ අහිංසක ජීවිත අපායක් කරපු කිරි කැටියන්ගේ පවා ජීවිත උණ්ඩවලට බෝම්බවලට බිලිදීපු සාහසිකත්වයෙන් බල තණ්හාවෙන් මත් වෙලා රටක් දෙකට කරන්න හදපු තිරිසන් LTT පොළොවට සමතලා කරපු ඓතිහාසික දිනය. හැබැයි අද මේ වීඩියෝ එක නම් 2009 මැයි 18 වෙනිදා කරපු ඒ වික්‍රමය ගැන කතා කරන්න නම් නෙමෙයි. 1987 වඩමාරච්චි, 91 බලවේගය, 95 රිවිරස, 96 ජයසිකුරු, 2006 මාවිල්ලාරු වගේම අන්තිමට නන්දිකඩල් මෙහෙයුම. මේ මෙහෙයුම් වල නම් අපි පුංචි කාලේ අපේ කනට ඇහිච්ච තරමට තාමත් කටපාඩම්. හැබැයි අද 2009 මැයි 18 යුද්ධ ඉවර කරාට පස්සේ අදට අවුරුදු 16ක් වෙන තැන මේ වෙනකොට මේ නම් කිසිම දෙයක් කොහෙවත් ඇහෙන්නේ නැහැ. රණවිරුවන් කරපු වික්‍රමය කොහෙවත් ඇහෙන්නේ නැහැ. අවුරුද්දට එකම එක පාරක් මේ ගැන කතා වෙනවා. අවුරුද්ද ඉතුරු 364ම රණවිරුවෝ කියලා කෙනෙක් හිටියද? මේ යටපාස් වීරයෝ ටික කවුද? මේව ගැන කතා කරලා කවුරුත්ම නැහැ. ඉස්සර නම් ලංකාවේ ප්‍රසිද්ධ හැම බෑන්ඩ් එකකින්ම රණවිරුවෝ ගැන සෑහෙන්න සින්දු හැදුවා. ලංකාවේ ප්‍රසිද්ධ හැම ගායකයන් වගේ රණවිරුවන්ට සින්දු කිව්වා. ගොඩාක් පද රචකයෝ රණවිරුවන්ට ගීත ලිව්වා. දාර්ශනිකයෝ රණවිරුවෝ ගැන කතා කළා. අද සමහර රණවිරුවන්ට කන්න බොන්න නැතුව අතපය නැතුව අපාදුක් විඳිනවා. හැබැයි මේ ගැන කතා කරන්න අද කිසිම සෝෂල් මීඩියා එක කිසිම මාධ්‍යයක රණවිරුවන් ගැන කිසිම සඳහනක් පළ වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ නැහැ අවුරුද්දට එක දවසක්වත් රණවිරුවෝ ගැන කතා කරන එක නවත්තන්න කියලා. මේ මම පුන පුනා කියන්නේ රණවිරුවන්ගේ ජීවිත, අපේ ජීවිත බේරගන්න ගිහිල්ලා බිලි දීපු ජීවිත, මේ මිනිස්සු විඳින වේදනාව, මේ අපාදුක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. අද අපිට නිදහස් නිවහල් රටක් තියෙනවා. අපි මේ නිදහස භුක්ති විඳිනවා වගේම රණවිරුවන්ට ජීවත් වෙන්න තැනක් නැතුව, ඇවිද ගන්න විදියක් නැතුව, කන්න බොන්න විදියක් නැතුව අපාදුක් විඳිනවා. එක පාරට 100 පාරක් හිතන්න. මම මිස්ටර් MK